අද දවසෙන් ටිකක්. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් අද අපි රසම රස වැව් මාළු කරි එකක් හදනවා. අපි කොහොමද වැව් මාළු රසට හදාගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවා. හරි, ඉතින් අපි මැටි අතලියක් ලිපේ තියාගෙන මුලින්ම තෙල් ටිකක් මැටි අතලියට දාගන්න. අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා තෙල් දාගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් මම අද එකතු කරගන්නවා තලාගත්ත ඉඟුරු, සුදු ලුණු, කරපිංචා, රම්ප, අවුමිරිස්, ඒ වගේම පොඩියට කපාගත්ත ලුණු ගෙඩියක්. ඉතින් මම මුලින්ම මේකට තලාගත්ත සුදු ලුණු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා තලාගත්ත ඉඟුරු කීපයක්. ඉඟුරු දාන ළමයි ඉඟුරු දැම්මම සුදු ලුණු වලට සුදු ලුණු ගොඩක් ගන්න ඔයාලා පුළුවන් නම් සුදු ලුණු ප්‍රමාණය චුට්ටක් වැඩියෙන් ගන්න. එතකොට වැව් මාළුවේ හරි රසයි. ඒ වගේම ඉඟුරුත් එකතු කරන්න. ඔය ටික හොඳට තෙලේ දෙන්න ඕනේ. ඊට පස්සේ එකතු කරගන්නවා මම රම්ප කරපිංචා ටිකක්. ඒකට මම එකතු කරගන්නවා අවුමිරිස්. ඒ වගේම කපාගත්ත ලුණු ගෙඩියක්. පොඩි ලුණු ගෙඩියක් ගත්තත් ගැටලුවක් නැහැ. ගොඩාක් ලුණු ඕනේ නැහැ. පොඩි ලුණු ගෙඩියක් ගත්තත් ගැටලුවක් නැහැ. දැන් ඔය ටික හොඳට තෙලේ ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මස් කරි, මිරිස් කුඩු, තාච්චියක් තියලා චුට්ටක් බැදලා අරගෙන තමයි අපි මේ එකතු කරගත්තේ. තාච්චිය චුට්ටක් බැදලා ගන්න නම් ඔයාලා මස් කරි, මිරිස් කුඩු. එතකොට තමයි ගොඩක්ම රස. මස් කරි පැකට් එකක් ගෙනල්ලා ඒකෙන් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන දාගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩු. ඊට පස්සේ එකතු කරගන්නවා මම ගම්මිරිස්. ඔයාලගේ සැර අනුව ඔයාලා මේ දාන ඉන්ග්‍රීඩියන්ට් එකතු කරගන්න ළමයි. ඉතින් ඔයාලා කන විදිහට සැර අනුව ඔයාලට ගම්මිරිස් කුඩු උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කහ ටිකක්. පස්සේ අපි මේ තුන පාටක චුට්ටක් තෙලේ බැදෙන්න වගේ චුට්ටි වෙලාවක් ගොඩක් තියන්න එපා ළමයි. පොඩි වෙලාවක් තියන්න. ගොඩක් කර වෙන්න තියන්න එපා. මොකද අපි 3-5 බැදලානේ තියෙන්නේ.
ඊට පස්සේ අපි වතුර අවශ්‍ය ප්‍රමාණයට වැව් මාළුවකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්නවා. ඉතින් ඔයාලා පැතිවල වැව් මාළු හදන විදිය වෙනස් වෙන්න පුළුවන්. අපි හදන විදිය තමයි මම අද ඔයාලත් එක්ක මේ ෂෙයා කරගත්තේ. ඉතින් මේ විදිහටත් හරිම රසයි. ඔයාලා හදන විදිහත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මේ හදන විදිය වෙනසක් තියෙනවා නෝ. ඊට පස්සේ මම ඒකට ගෝරකා ටිකක් එකතු කරගන්නවා. හරි ඉතින් අපි ඒ හොද්ද හොඳට උතුරන්න දෙන්න ඕනේ. හොඳට පැහෙන්න දෙන්න. ඊට පස්සේ තමයි අපි වැව් මාළු එකතු කරගන්නේ. ඉතින් අපි ඊට පස්සේ වැව් මාළු ටික එකතු කරගන්නවා. හොද්ද හොඳට පැවුනට පස්සේ වැව් මාළු එකතු කරගන්න. මොකද වැව් මාළු කියන දේ ඉක්මනින්ම තැම්බෙනවා. ඉතින් අර දාපු පහේ ටික හොඳට අල්ලගන්න අපි ඉස්සෙල්ලා හොද්ද හොඳට උතුර ගන්නවා. ඊට පස්සේ තමයි අපි වැව් මාළු ටික එකතු කරගන්නේ. ඔයාලා දැන් මේ ඉස්සෙල්ලාම දාපු නිසා හැන්දෙන් මේව කරාට කමක් නැහැ. ඊට පස්සේ චුට්ටක් හැන්දෙනකොට හැන්දෙන් ඔය විදියට ලොකුවට කවලම් කරන්න යන්න එපා. චුට්ටක් කවලම් කරලා ගන්න. නැත්නම් ඔයාලත් ඇතිලි අතට අරගෙන රෙදි කෑල්ලකින් අල්ලගෙන චුට්ටක් හොල්ලලා වගේ අර ඉස්ම ටික මේව කරගන්න ළමයි. හරි ඉතින් අපි අපේ වැව් මාළු කරි එක හදලා ඉවරයි. ඉතින් හරිම රසවත් කෑමක්. ඉතින් ඔයාලත් හදලා බලන්න. හදලා කොහොමද රස කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ඔයාලව හම්බ වෙන්නේ නම් එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ වීඩියෝ දිගටම බලන්න ඔයාලා කැමති නම් මාව subscribe කරගෙන යන්න. ඒ වගේම යටින් තියෙන bell icon එක ක්ලික් කරලා all දාගන්න. අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.